මායාවී කතාවේ ගලාගෙන යන සිදුවීම් දාමය ඇත්තටම ඉතාම කුතුහලයෙන් පිරුණු එකක් කියලයි මම ඔයාලට කියන්නේ. මම සඳහන් කරන කරුණු අනුව පවන් සහ හිතයිෂිගේ ආදර සම්බන්ධයක් ගොඩනැගෙන ගැටුම් සහ කුමන්ත්‍රණ ප්‍රේක්ෂකයන්ව බොහෝසේ ආකර්ෂණය කරගෙන තිබෙන බව නම් පැහැදිලි. පවන් සහ හිතයිෂි බැඳීමක් තියෙයිද? පවන් ඇත්තටම හිතයිෂිට ආදරය කරනවද? නැතහොත් ඒ හුදෙක් ඔහුට අවශ්‍ය දේ ලබා ගැනීමට කරන රංගනයක් පමණක්ද? ප්‍රේක්ෂකයන්ගේ සැකය සහ ඒ සඳහා පවතින සාධක ගැන අපිට කතා කළ හැකියි. සංකල්ප තවමත් හිතයිෂි ගැන හිතමින් සිටීම කතාව ත්‍රිකෝණාකාර ප්‍රේම සම්බන්ධතාවයක් උණුසුම් කරනවා. ඔහුගේ චරිතය ඉදිරියේදී ගන්න තීරණය මොන වගේ වෙයිද? හිතයිෂිගේ සහෝදරිය වන මංගේශ්වරී ඔන්න සංකල්පට හිතයිෂිගේ ෆොටෝ එකකුත් යවුවා. ඇත්තටම තමන්ගේ නැගණිය ජීවත් වෙනවා කියන එක සම්පූර්ණයෙන්ම පෙන්නලා තිබුණා නේද කියන කතාව අපිට මේ වෙලාවේ කතා කරන්න හොඳ අවස්ථාවක් වේවි කියන ඒ කතාව තමයි අපි අද මේ වෙලාවේ කතා කරන්නට ඉඩකඩක් වෙන් කරගෙන තිබුණේ කියන කතාව ගැන. මම ඔයාට අනිවාර්යෙන් කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි මතක් කරන්නට ඉඩක් තියාගන්නේ. ඉතින් කොහොම වුණත් හිතයිෂිගේ සහෝදරිය මේ වෙලාවේ කරපු වැඩේ ගොඩක් හොඳයි. මොකද එහෙම නැත්තම් සංකල්පට දැනගන්න වෙන්නේ නැහැ. එහෙම හිතයිෂිව හොයාගෙන ඇවිත් ඉන්නවා කියන එක. ඉතින් අනිවාර්යෙන් සංකල්ප හිතයිෂි හොයාගෙන පැමිණෙයි කියන විශ්වාසය ගොඩාක් දුරට අපිට තියාගන්න පුළුවන්කම ලැබෙනවා කියන කතාව තමයි අද අපි වීඩියෝ එක තුලින් කතා කරන්නට නිසකයෙන්ම හේතුවක් වෙන් කරගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට වැඩි ඉඩක් තියෙන්නේ.